හැමෝටම අයිබෝවන් පුතේ. දැන් අද විශේෂ දෙයක් කතා කරන්න කියලා සූදානම් වෙනවා. ඒ තමයි දැන් මේ 2026 උසස් පෙළ විභාගයට ඔගොල්ලෝ මුහුණ දීම සඳහා ලහි සූදානම් වෙන වෙලාව. ඒතකොට උසස් පෙළ 2026 සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය නැත්නම් මීඩියා කමියුනිකේෂන් ඇන්ඩ් මීඩියා ස්ටඩීස් කියන සබ්ජෙක්ට් එකට මුහුණ දෙන දරුවෝ කෙරෙහි තමයි අපි මේ අවධානය යොමු කරන්නේ. මොකද අපි ඔන්ලයින් ඉගෙනීම් කටයුතු කරන්නේ මාධ්‍ය සම්බන්ධයෙන් නැත්නම් මාධ්‍ය විෂය වෙන නිසා. එතකොට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය 2026 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා උපකාරක තක්සේරුව කියලා ප්‍රශ්න පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනෑම අවුරුද්දක උසස් පෙළ ලං වෙනකොට හැම විෂයකටම වගේ මේ වගේ උපකාරක තක්සේරුව කියලා ප්‍රශ්න පත්‍රයක් නිකුත් කරනවා. ඒකට මේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය අනුව තමයි විභාගයට ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ. ඒක අපි සාමාන්‍ය දැන්ටම දන්නවා ආකෘතිය මොකක්ද කියලා. නමුත් මේ ආකෘතියත් ඒකම තමයි. නමුත් ඒකට යම්කිසි උපකාරයක් වෙන්නේ. ඒක වැදගත් නිසා අපි මේ ප්‍රශ්න පත්‍රය ගැන යම්කිසි සාකච්ඡාවක් කරන්න සූදානම් වෙනවා. අපි past papers අවුරුදු ගණනාවක ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා අපේ පන්තියේ. ඒ කියන්නේ අපි අන්තිමට තියරි ක්ලාස් ඔක්කොම අවසන් කරලා fast track ක්ලාස් ඒවත් අවසන් කළේ ඔක්කොම දරුවොත් එක්ක අපිට පුළුවන් වුණා ප්‍රශ්න පත්‍ර ගණනාවක් සාකච්ඡා කරන්න පේපර් ක්ලාස් එකට අමතරව. පේපර් ක්ලාස් එක අපි දිගටම කරගෙන ආවා. ඒක ඔක්කොම දරුවෝ එකට දාලා අපි ප්‍රශ්න පත්‍ර ගණනාවක් past papers පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කතා කළා. ඉතින් මට හිතුණා 2026 අවුරුද්ද වෙනුවෙන්ම අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය උපකාරක තක්සේරුව කියලා 2026 උසස් පෙළ මාධ්‍ය කරන දරුවෝ උදෙසා සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කරන දරුවෝ උදෙසා නිකුත් කළ තියෙන ප්‍රශ්න පත්‍රය ගැන අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. මේ ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ට සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට ලැබෙන ප්‍රශ්න පත්‍ර විදිහටම ඔයගලන්ට පළවෙනි ප්‍රශ්න පත්‍රය හා දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා තියෙනවා. හරිද? ඒකට අපි මුලින්ම සලකා බලන්නේ මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය විදිහමයි. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ට එකට ලැබෙනකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උපදෙස් දීලා තියෙනවා සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා. උත්තර පත්‍රයේ නියමිත ස්ථානයේ ඔබේ විභාග අංකය ලියන්න. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. උත්තර පත්‍රයේ පිටුපස දී ඇති උපදෙස්ද සැලකිල්ලෙන් කියවා පිළිපදින්න. ඒ කියන්නේ උත්තර මාක් කරන්න ඔයගොල්ලන්ට කොලයක් ලැබෙනවනේ. ඒකට කියනවා උත්තර පත්‍රය කියලා. ඒකේ පිටිපස්සේ උපදෙස් වර්ගයක් තියෙනවා. ඒක සැලකිල්ලෙන් කියවලා පිළිපදින්න. ඒවා සංකීර්ණ දේවල් නෙමෙයි. ඔයගොල්ලෝ දන්න දේවල්. ඊළඟට කියනවා 1 සිට 50 දක්වා. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා. MCQ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ එක ප්‍රශ්නයකට ඔයගොල්ලන්ට උත්තර 5ක් එනවා. ඒ පහෙන් නිවැරදි හරි ඉතාමත්ම ගැළපෙන හෝ පිළිතුර තෝරාගෙන තමයි උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදේශ පරිදි කතිර ලකුණක් යොදන්න කියලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ දැන් පුහුණු වෙලා තියෙන්නේ එක් වාර විභාගවලදී විශේෂිත විභාගවලදී සහ අපි උපදේශ ලබා දීලා තියෙන විදිහට. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න 50ක් එනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට උත්තර 5ක් එනවා. පහෙන් ඔයගොල්ලෝ නිවැරදි උත්තරේ තෝරගන්න ඕනේ. නිවැරදි වගේ උත්තර එකකට වඩා වැඩියෙන් තියෙනවා. ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? වඩාත්ම ගැළපෙන වඩාත්ම නිවැරදි ඉතාමත්ම ගැළපෙන උත්තරයට ඔයගොල්ලෝ හරි උත්තරේ ලෙස සටහන් කරන්න ඕනේ. නැත්නම් කතිර ලකුණක් යොදන්න ඕනේ. උත්තර පත්‍රය ඔයගොල්ලෝ දන්නවා 1 කියලා උත්තර පත්‍රේ රව් 5ක් එනවානේ. කවයන් 5ක්. මේ පහෙන් උත්තරේ පළවෙනි එක නම් පළවෙනි කවයට තමයි කතිර ලකුණ දාන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඒක නිසා අනිත් මතක තියාගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්න 50ක් කියන්නේ ලකුණු 50ක් ලැබෙනවා. ඒ නිසා අතිශය වැදගත් අපිට මේ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේ අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය නැත්නම් MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට කොටස් කීපයකින් උත්තර ලියමු. අපි අද ඉස්සරහ කොටසකට පිළිතුරු ලියනවා නැත්නම් සාකච්ඡා කරනවා. අපි
බලමු මේකේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පළමු වන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ. මේක කියනවා සංනිවේදන අධ්‍යයනයේ නමින් ස්වාධීන විශේෂයක් ලෙස හඳුන්වන්න ඉස්සෙල්ලා තම පර්යේෂණ කෘති තුලින් ඒ සඳහා අවශ්‍ය පදනම සකසූ විද්වතුන් තිදෙනා වන්නේ. දැන් එහෙම කිව්ව හැටි අපිට තේරෙනවා විද්වතුන් තිදෙනා වන්නේ කිව්වා විද්වතුන් ඉන්නේ තිදෙනෙක් තමයි. තිදෙනා කියන්නේ අහන්නේ තිදෙනෙක් කියලා අහන්නේ නැහැ. එහෙනම් තිදෙනා කියන එක යටින් ඉරක් අඳින්න. තව වැදගත් වචනයක් තියෙනවා ස්වාධීන විශේෂයක් ලෙස හැඳින්වීමට පෙර. අන්න ඒකටම ඉරක් අඳින්න. ඒ කියන්නේ සංනිවේදනය කියන එක සංනිවේදන අධ්‍යාපනය සංනිවේදන අධ්‍යයනය කුමන හෝ නමකින් ඒක ස්වාධීන වෙනම විෂයක් බවට පත් වෙන්න කලින් වෙන වෙන විෂයන් වල කොටස් විදිහට මේක තිබුණේ. ඔබට දන්නවා සමාජ විද්‍යාවේ කොටස් විදිහට, දේශපාලන විද්‍යාවේ කොටස් විදිහට, මනෝවිද්‍යාවේ කොටස් විදිහට එහෙම තිබුණා. ඒ කාලෙත් සමහර විද්වතුන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා. අන්නේ විද්වතුන් 3 දෙනෙක් ගැන අපි කතා කරනවා. ඒ විද්වතුන් 3 දෙනා කවුද කියලා අහන්න. දැන් අපි දන්න නම් ගොඩාක් මේ උත්තර පහ තුල තියෙනවානේ. විල්බර් ශාම්, කර්ට් ලෙවින්, රොඩ් ෂැනන්, මේ චාල්ස් හෝල්ටන් කුලි, වෝටර් ලිප්මාන්, ජෝන් ඩුවි යනාදී වශයෙන් හැරල්ඩ් ඩැස්සෙල් ඒ වගේ ගොඩක් නම් මේ ඔක්කොම එක එක තැන්වල අපේ පාඩම් වල කතා වෙච්ච අය. ඒක නිසා මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න බෑ අපිට. අපි කටපාඩම් කරලා හිටියේ නැත්නම්. ඒක නිසා පාඩම් කරලා හිටියොත් තමයි මේකට උත්තර ලියන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි හොඳටම දන්නවා අපි පාඩම් කරපු අය විදිහට පාඩම් කළා. මේ අපි විභාගය සඳහා පාඩම් කරලා ඉන්නේ නේ. සෑහෙන දුරකට තවත් පාඩම් කරගෙන යනවා. එහෙමනම් අපි දන්නවා විද්වතුන් 3 දෙනෙක් ගැන අපේ තියරි ක්ලාස් එකේදී අපි කතා කළා. සංනිවේදනය, මාධ්‍ය අධ්‍යයනය වෙනම විෂයක් විදිහට ස්වාධීන වෙන්න කලින් වෙන වෙන විෂයන් වල කොටස් විදිහට මේ සබ්ජෙක්ට් එක තියෙන කාලේ මේ ගැන යම් තමන්ගේ පර්යේෂණ කෘති තුලින් අවශ්‍ය පදනමක් දැම්මා. මේක ස්වාධීන විෂයක් බවට පත් කරන්න පදනමක් දැම්මා. ඒක 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා තමයි චාල්ස් කුලි කියන කෙනයි, වෝල්ටර් ලිප්මාන් කියන කෙනයි, ජෝන් ඩුවි කියන කෙනයි. එහෙනම් ඔය 3 දෙනාගේ නම් තියෙන කීවෙනි උත්තරේ? චාල්ස් හෝටන් කුලි කියලා කියන අයට, වෝල්ටර් ලිප්මාන් අනිත් එක්කෙනා ජෝන් ඩුවි. ඔය උත්තරේ තියෙන දෙවෙනි උත්තරේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට එන්නේ දෙවෙනි උත්තරේ. හරිනේ? දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ. දෙවෙනි ප්‍රශ්نين අහනවා මානව සංනිවේදනයේ ප්‍රබලතම නිර්මාණාත්මක ප්‍රකාශන ක්‍රමය වන්නේ. මානව සංනිවේදනයේ ප්‍රබලතම නිර්මාණාත්මක ප්‍රකාශන ක්‍රමය. ඒ කියන්නේ දැන් මානව සංනිවේදනය කියන්නේ මිනිසාගේ සංනිවේදනයෙන්. මේ මිනිසාගේ සංනිවේදනයේ අපිට අපේ අදහස්, අපේ හැඟීම්, හරිද? අපේ සිතිවිලි, තොරතුරු මේ දේවල් ප්‍රකාශයටපත් කරන්න නැත්නම් ඉදිරිපත් කරන්න ප්‍රබලතම ක්‍රමයක් දැන් අපිට ලැබිලා තියෙනවා. දැන් මම මේ ඔයගොල්ලොත් එක්ක මගේ දැනුම බෙදාගන්නෙත් මේ ප්‍රබලතම ක්‍රමය හරහා. මොකක්ද ඒ ක්‍රමය? තොරතුරුද, භාෂාවද, මාධ්‍යද, හඬද, රූපයද? යට ඉඳන් බැලුවොත් රූපය ක්‍රමයක් තමයි. රූපය කියන්නේ දෘශ්‍ය පැත්ත ගන්නවා. හඬ ක්‍රමයක් තමයි. නමුත් ඕගොල්ලෝ දන්නවා මිනිසා ආරම්භ වෙච්ච දවසේ ඉඳලම සංනිවේදනයත් ආරම්භ වුණා නම් රූපයයි හඬයි තිබුණා. තිබුණට අදහසක් ප්‍රකාශ කරගන්න බෑ. හඬවල් එක එක විදිහට අපිට කූ කියන්න, හා කියන්න, හායි කියන්න, බායි කියන්න ඈ ඒ වචන එකක් තිබුණේ නෑ. නමුත් ඒ වගේ එක එක හඬ ඉදිරිපත් කරන්න පුළුවන් වුණාට ඒ හඬේ තේරුම මොකක්ද කියලා ගන්න පුළුවන් කමක් ලැබුණේ නෑ. ඒක ලැබුණේ කවදින්ද? භාෂාව සොයා ගැනීමත් සමග. භාෂාව සොයා ගැනීම මානව සංනිවේදනයේ ඉතාමත්ම ප්‍රබල සම්දිස්ථානයක්. ඒක නිසා මානව සංනිවේදනයේ ප්‍රබලතම නිර්මාණාත්මක ප්‍රකාශන ක්‍රමය වන්නේ මොකද්ද? භාෂාව. සිංහල වුණත්, දෙමළ වුණත්, ඉංග්‍රීසි වුණත්, ජර්මන් වුණත් මොකක් හරි ඕනම භාෂාව සොයා ගැනීම තමයි ප්‍රබලතම අවස්ථාව අපේ සංනිවේදන කටයුතු කරන්නේ. ඒ නිසා අපිට දෙවෙනි ප්‍රශ්නෙට අපේ සාමාන්‍ය දැනීම අනුව උත්තර ලියන්නත් පුළුවන් වුණා. නමුත් මේක අනිවාර්යෙන් තැන් තැන් වල කතා කරලා තියෙනවා මේ සබ්ජෙක්ට් එක මේ විෂය ඇතුලේ භාෂාව. එහෙනම් දෙවෙනි එකේ උත්තරේ ඉන්නේ දෙවෙනි උත්තරේ. හරිනේ? හරි. ඊළඟ තුන්වෙනි එකට. තුන්වෙනි එකට අහම අපිට කියනවා සංඥා භාෂාව. ඒ කියන්නේ sign language කියන එක. ඊළඟ සිරුරු බස. සිරුරු බස කියන්නේ ශරීර භාෂාව. එහෙම නැත්නම් body language කියන එක. සංඥා භාෂාව සහ සිරුරු බස ප්‍රධාන වශයෙන් අයත් වන්නේ කුමන සංනිවේදන ස්වරූපයකටද? සංඥා භාෂාව හා සිරුරු බස ප්‍රධාන වශයෙන් අයත් වන්නේ කුමන සංනිවේදන ස්වරූපයකටද? දැන් බලන්න වාචික සංනිවේදනයේ පළවෙනි උත්තරේ.
ලිඛිත sannivedanaye දෙවෙනි උත්තරේ. කතන තුන්වෙනි උත්තරේ. 4 නිර්වාචික 5 දෘශ්‍ය. ඇත්තටම අපිට sign language එකක් body language එකක් වගේ දෙයක් ඕන වෙන්නේ ඇයි? ඒ කියන්නේ සංඥා භාෂාවක්, ශරීර භාෂාවක්, සිරුරු බසක් ඕන වෙන්නේ ඇයි? වචන නැති හින්දානේ. වචනත් එක්ක sannivedanaya කළොත් වාචිකයි. වචනත් එක්ක ලිව්වොත් ඒක ලිඛිත වෙනවා. වචනත් එක්ක කතා කරොත් කතන වෙනවා. එහෙනම් වාචික, ලිඛිත, කතන ඔක්කොම වාචික තමයි. දෘශ්‍ය කියන්නේ පේනවයි කියන්නේ. හරිද? පේන එක. ඒක වචන නැතුව sannivedanaya කරන ක්‍රම දෙකක් තමයි ඔය කියන්නේ සංඥා භාෂාව හා සිරුරු බස. එහෙනම් වචන නැතුව sannivedanaya කරනවා කියන්නේ මොකද්ද? නිර්වාචික නැත්නම් අවාචික. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? සංඥා භාෂාව සිරුරු බසයි ශරීර භාෂාවයි යොදාගන්නේ වචන නැතුව sannivedanaya කරනවා. එහෙනම් මොකද්ද ඒක? නිර්වාචික නැත්නම් අවාචික. උතන තියෙන එක අනුව හතරවෙනි උත්තරේ නිර්වාචික කියලා තියෙනව නේද? එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හතරවෙනි උත්තරේ. පැහැදිලිනේ? ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ ගන්න. ඒක මොකද්ද කියන්නේ? අතිශය සංකීර්ණ හැඟීම්. හරිද? අදහස්. කියන්නේ feelings, ideas, සංකල්ප, thoughts ඇතුළෙන් එන එක එක සිතිවිලි. හරිද? concept එනවනේ. ආදී පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙන sannivedana ස්වභාවය. අන්න එතන වැදගත් වචන තුන sannivedana ස්වභාවය කියන්නේ. ඉලක්ක කරගන්න. sannivedana ස්වභාවය. sannivedana ස්වභාවය කියන්නේ sannivedanී ලක්ෂණ. එහෙම නැත්නම් sannivedanee ගුණාංග කියන්නේ. එතකොට sannivedanee ස්වභාවයන් ලක්ෂණ ගුණාංග ගොඩක් තියෙනවා. මොනවාද? උත්තර පහම ඒ ගුණාංග තමයි. මොනවාද? sannivedanaya අරමුණු සහිතයි. sannivedanaya සංකේතාත්මකයි. sannivedanaya සන්දර්භයක් තියෙනවා. sannivedanaya බලය. sannivedanaya ක්‍රියාපටිපාටියක් නැත්නම් ක්‍රියාවලියක් ප්‍රොසෙස් එකක්. ඒ ඔක්කොම ලක්ෂණ. හරිද? හැබැයි සංකීර්ණ අදහස් කියන්න පුළුවන් කම පෙන්නන ලක්ෂණය නැත්නම් ස්වභාවය මොකක්ද? sannivedanaya ස්වභාවයන් අතර සංකීර්ණ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක පෙන්නන ලක්ෂණය නැත්නම් ස්වභාවය ගුණාංගය මොකක්ද? මොකක්ද? දැන් අරමුණු සාගත බව කියන්නේ කොහොමද තියෙන අරමුණක් නැතුව sannivedanaya වෙන්නේ නෑනේ. sannivedanaya සංකේතාත්මක කියන්නේ මොකක්ද? සංකේත පාවිච්චි කරලා sannivedanaya කරන්නේ. සංකේත කියන්නේ මොනවද? භාෂාවත් සංකේතයක්. භාෂාව කියන්නේ සංකේත එකක් නෙමෙයි සංකේත පද්ධතියක්. භාෂාවේ අකුරු, ඇලපිලි, ඉස්පිලි, වචන ඒ ඔක්කොම සංකේත. දෙමළ භාෂාවේ සංකේත තියෙනවා. දෙමළ භාෂාවේ, සිංහල භාෂාවේ, ඉංග්‍රීසි භාෂාවේ ආදී වශයෙන් සංකේත. එහෙනම් සංකේත යොදාගෙන සංකේත කියලා කියන්නේ මේ අපි භාෂාවකින් තොරව තියෙන දේවල් විතරක් නෙමෙයි. භාෂාවත් එක්ක තියෙනවත් සංකේත තමයි. එහෙනම් සංකීර්ණ අදහස්, සංකීර්ණ හැඟීම්, සංකීර්ණ සංකල්ප සිටිවි හුවමාරු කරගන්න පුළුවන් වෙලා තියෙන මේ සංකේතත් එක්ක. සංකේත කියන්නේ භාෂාව ඇතුළු සංකේත ඔක්කොම. ඒව නැත්තම් දැන් භාෂාවෙන් මම ඕගලන්ට කිව්වොත් පිළිතුරු කියලා. මේ පිළිතුරු කියන එකේ තියන්න, ලියන්න, තුයන්න, ක්‍රියන්න. දැන් මේ අකුරු ටික හැදිලා පිළිතුරු කියන වචනේ සංකේතයක්. ඒකෙන් කියවෙන්නේ ප්‍රශ්නකට උත්තරයක් කියන්නේ. ඒක ඔයගොල්ලන් තේරුම් ගන්න සංකීර්ණ අදහසක් තේරුම් ගන්න කොහොමද? භාෂාව ඔස්සේ. භාෂාව කියන්නේ සංකේතාත්මකයි. පොඩි ඉස්සෙල්ලත් මම කිව්වා භාෂාව සොයා ගැනීමත් ඉතාම ප්‍රබල සම්දිස්ථානයක් වුණා මානව සංනිවේදනය කියලා. එහෙනම් ඔයගොල්ලන් තේරෙනවා අරමුණක් තියෙන එකට ඇත්ත සංනිවේදනයේට යම් අවස්ථාවක් වටපිටාව සංදර්භයක් අනුව සිද්ධ වෙනවා. බලය ලැබෙනවා සංනිවේදනය තුළින්. මේක ක්‍රියාවලියක් අනිත්‍යාවක් නෙමෙයි. ඒකත් ඇත්ත. නමුත් සංකේත කියන්නේ භාෂාවත් එක්ක තියෙන එකක් හින්දා භාෂාවත් සංකේතාත්මක වන නිසා භාෂාව කියන්නේ සංකේත පද්ධතියක් වන නිසා ප්‍රබල අදහස් සංකීර්ණ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ සංකේත නිසායි. සංනිවේදනයේ සංකේත වලින් යන හින්දායි. සංකේත පාවිච්චි කරන නිසා භාෂාව පාවිච්චි කරන නිසා. එහෙනම් හතරවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ මොකද්ද? දෙවෙනි උත්තරේ. පහ ගන්න පස්වෙනි එක. පස්වෙනි එක අහනවා මෙහෙම. තමාටම කතා කරගනිමින් තීරණ ගැනීම සහ සසංකල්පයේ ගොඩනගා ගැනීමට උපකාරී වන සංනිවේදන වර්ගය. තමාටම කතා කරගන්නවා නම් ඇතුලේ එහෙම කළා තමාම යම් යම් තීරණ ගන්නවා නම් සසංකල්ප ගොඩනගා ගන්නවා නම් ඒක සංනිවේදන වර්ගය මොකක්ද? ඒක ඔයගලන්ට කියනකොටම එනවා සසංකල්ප කියලා කියන්නේ තමා ගැන හිතන ආකාරයෙන් නේද? එහෙනම් තමත් එක්කම කරන සංනිවේදනය ගැන නේද ඔය කියන්නේ? එහෙනම් මොකද්ද? පුද්ගලාන්තර සමූහද අන්තර්වර්තී පුද්ගලද ජන සංනිවේදනයේ අතත්යද මොකද්ද? අන්තර්වර්තී පුද්ගල තමා සමගම කරන සංනිවේදනය. හරි මේක ලේසින් අන්න ඉක්මනට උත්තර ලියන්න. ටිකක් අමාරු එකක් තියෙනකොට පොඩි වෙලාවක් ගන්න පුළුවන් එතකොට නේ. මම පස්වෙනි උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. 6 ගන්න.
හයවෙනි එකෙන් අහනවා HUB ආකෘතියට අනුව සංදේශයක් සමාජගත වීමට පෙර එය පාලනය කිරීම හඳුන්වන්නේ. මේක පාඩම් කරන්න වෙනව නේද? HUB කියලා ආකෘතියක් තියෙනව නේද? HUB කියලා ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය අනුව අපෙන් අහන සංදේශයක් සමාජගත වෙන්නේ ඉස්සෙල්ලා පාලනය කරන සමාජගත වුණාට පස්සේ පාලනය කිරීම නෙමෙයි. සමාජගත වීමට පෙර. අනිත් ඇඳ ගන්න. සමාජගත වීමට පෙර කියන එක යටි. දැන් ඕගොල්ලෝ දන්නවා HUB ආකෘතිය. මතකයිනේ ඕගොල්ලන්ට කවුද? රේ එල්ඩන් හයිබර්ඩ් එක්කෙනෙක්. හරිද? ඩොනල්ඩ් ආර් අන්ගුරේට්. හරිද? තව අනිත් එක්කෙනා තෝමස් W බෝන්. ඔය තුන් දෙනා එකතු වෙලා තමයි HUB ආකෘතිය ඉදිරිපත් කළේ. HUB කොහොමද එන්නේ? H අකුරේ එන්නේ මොකද්ද? හයිබර්ඩ් කියන නමින් තමයි H ගත්තේ. ඊළඟට U ගත්තේ කාගෙන්ද? අන්ගුරේට් කියන නමින් තමයි U ගත්තේ. ඊළඟට බෝන් කියන නමින් තමයි අනිත් එක්කෙනාගේ W තෝමස් W බෝන්ගේ බෝන් කියන නමින් තමයි B ගත්තේ. ඒ අනුව මේ තුන් දෙනා ඉදිරිපත් කරපු නිසා HUB ආකෘතිය කියලා අපි කියනවා. හරිද? එතකොට මේ HUB ආකෘතිය තුළ ඔයගොල්ලෝ දන්නවා මතකයි නේද? පාඩම් කරන්න ඕනිටි මතක් වෙන්නේ මොනවද තියෙන්නේ? මේකේ ගොඩාක් අංග රැසක් තියෙනවා. ඒ අංග රැස අතර තියෙනවා සංනිවේදකයෝ, කේත, දොරටුපාලකයෝ, ජනමාධ්‍ය න්‍යාමකයෝ, පෙරහණු ග්‍රාහක ශ්‍රේෂ්ඨ බලපෑම් යනාදී වශයෙන් ගොඩාක් තියෙනවා. ඒ අතරේ දැන් මේ කියන විදිහට සංදේශයක් සමාජගත වෙන්න ඉස්සෙල්ලා ඒක බලන්න පාලනය කරන්න කට්ටියක් ඉන්නවා මේ HUB ආකෘතිය අනුව. ඒ ආකෘතිය අංග ඇතුළේ මූලික අංග ඇතුළේ කවුද? ඒක සමාජගත වෙන්න නැත්නම් ග්‍රාහකයා වෙත යන්නේ ඉස්සෙල්ලා කන්ට්‍රෝල් කරන්න එඩිට් කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් කියන්නේ කවුද? දොරටු පාලකයෝ, ගේට් කීපර්ස්. නියාමනයේ නෙමෙයි. නියාමනය කියන්නේ පුතේ ගියාට පස්සේ කන්ට්‍රෝල් කරන එක තමයි නියාමනය. දොරටු පාලනය කියන්නේ ඊට ඉස්සෙල්ලා වෙන දෙයක්. ඉතින් මේක ඇතුළේ පෙරහණුත් තියෙනවා, සම්ප්‍රේෂණයේ විස්තරණයේ ඔක්කොම තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේකට උත්තරේ HUB ආකෘතිය ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ ජන සංනිවේදනීය ආකෘතියක් විදියට. ඒතකොට සංදේශය කන්ටෙන්ට් එක සමාජයට යන්න ග්‍රාහකයාට යන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා එඩිට් කරලා එක එක්කෙනා අතින් පාලනය වෙලා තමයි එන්නේ. ඒගොල්ලෝ තමයි එඩිටර්ස්ලා. ඒගොල්ලෝ තමයි දොරටු පාලකයෝ. ඒක නිසා 6 වෙනි ප්‍රශ්න උත්තරේ මොකද? 2 වෙනි උත්තරේ. ඒ කියන්නේ සංදේශය සමාජගත වෙන්නේ ඉස්සෙල්ලා පාලනය කරන වැඩේ HUB ආකෘතිය සඳහන් කරන දොරටු පාල සංකල්පය ලෙස. එහෙනම් 6 වෙනි උත්තරේ 2 වෙනි උත්තරේ. 7 වෙනි ගන්න 7 වෙනි එකේ මොකද්ද කියන්නේ? 7 වෙනි එකේ කියනවා සංනිවේදනයේ රේඛීය ස්වභාවය පමණක් අවධාරණය කරන ප්‍රතිපෝෂණීය සහ බාධක යන අංග ඇතුළත් නොවන ආකෘතිය. අන්න ඉරිගහන ප්‍රතිපෝෂණීය සහ බාධක යන අංග ඇතුළත් නොවන කියන වචනය. මේ වචන පෙළී යටි මේ පදයේ යටි ප්‍රතිපෝෂණීය සහ බාධක යන අංග ඇතුළත් නොවන. ඒ කියන්නේ සංනිවේදනීය ආකෘති කියලා කොටසක් තියෙනවනේ. ඒ සංනිවේදනීය ආකෘති වල විවිධ ආකෘති තියෙනවා. හරිද? මේ සංනිවේදනීය ආකෘති තුළ විවිධ ආකෘති තියෙන ආකෘති තුළ තමයි මේ උත්තරේ තියෙන්නේ. සංනිවේදනීය මේ ආකෘති තුළ ඔයගොල්ලෝ දන්නවා රේඛීය ආකෘති, රේඛීය නොවන ආකෘති කියලා ආකෘති වර්ග දෙකක් කතා කළා. කොහොම හරි මේ වර්ග දෙකටම අයිති වෙන ප්‍රධාන ආකෘති 4ක් ගැනයි කතා කරන්නේ. ඇරිස්ටෝටල් ආකෘතිය ඔයගොල්ලෝ කතා කරලා තියෙනවා. හැරල්ඩ් ඩී ලැස්සල්ගේ ආකෘතිය කතා කරලා තියෙනවා. ක්ලොඩ් ෂැනොන් වොරන් වීවර් ඒ කියන්නේ ෂැනොන් වීවර් ආකෘතිය කතා කරලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රාම් ඔස්බුට් ආකෘතිය කියලා කතා කරලා තියෙනවා. දැන් මෙතන කියන්නේ ප්‍රතිපෝෂණයයි බාධකයි දෙක නැති ඒවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිපෝෂණයයි බාධකයි දෙකම නැති ඒවා. දැන් මුලින්ම තියෙනවා ෂැනොන් වීවර් ආකෘතිය. දැන් ඔයගොල්ලෝ දන්නවා ෂැනොන් වීවර් ආකෘතිය කියලා ගත්තාම ෂැනොන් වීවර් ආකෘතිය තමයි පළවෙනි වතාවට ගණිතමය ආකෘතියක් විදිහට දුරකථන සංඥා, ගුවන්විදුලි සංඥා ගැන කතා කරමින් බාධක එහෙම නැත්නම් ഘോഷාව කියන එක පළවෙනි වතාවට හඳුන්වලා දුන්නේ ෂැනොන් වීවර් ආකෘතිය. ඒක ප්‍රශ්නෙන් අහන බාධක නැති එකක් කියන්නේ කියලා. ඒ ෂැනොන් වීවර් ආකෘතිය බාධක නැති එකක් නෙමෙයි, බාධක තියෙනවා. ප්‍රතිපෝෂණය නැති වෙන්න පුළුවන්, බාධක තියෙනවා. ඒ නිසා ඒක උත්තරයක් ගන්න බෑනේ. ඊට පස්සේ ශ්‍රාම් ඔස්කුට් කියලා කියන්නේ විල්බර් ශ්‍රාම් සහ ඔස්කුට් එකතු වෙලා ඉදිරිපත් කරපු ආකෘතිය. දැන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රාම් ඔස්කුට් ආකෘතිය කියන එක චක්‍රීය ආකෘතියක්. ඒක එක පැත්තකට සංදේශය ගමන් කරලා අනිත් පැත්තට ග්‍රාහකයාගේ සංදේශය සංනිවේදකයා කරා ගේනවා. ඒ කියන්නේ ප්‍රතිපෝෂණයක් වෙනවා. ප්‍රතිපෝෂණයක් වෙනවා කියන්නේ චක්‍රීය විදියට සංනිවේදකයෙන් ග්‍රාහකයාට, ග්‍රාහකයාගෙන් සංනිවේදකයට එනවා. එහෙම චක්‍රීය ආකෘතියක් නම් ඔස්කුට්ගේ සාම්ගේ ආකෘතිය ඒක අපිට ගන්න බෑ උත්තරේ විදියට. මොකද ප්‍රතිපෝෂණය තියෙන හින්දා. මොකද ප්‍රශ්නෙන් අහන ප්‍රතිපෝෂණය නැති වෙන්න ඕනේ කියලා. දැන් දෙවෙනි එක ගන්නත් බෑ. හැරන් ඩිලස් කියලා ආකෘතිය මොකක්ද?
දැන් හැරල්ඩ් ඩි ලෙස්කල් ආකෘතිය ගත්තොත් එහෙම ඒ ආකෘතිය ඔයගොල්ලෝ දන්නවා මෙහිම අපි ප්‍රශ්න වර්ගයක් අහුවා කවුද කුමක් කියනවද කුමන නාලිකාවකින්ද කියන්නේ කාටද කියන්නේ කුමන බලපෑමක් සඳහාද කියලා මෙන්න එක පැත්තකට ගමන් කරනවා. ඒකේ කොයි තැනකදීවත් ഘോഷාවක් හෝ බාධක ගැන සඳහන් වෙන්නේ නැහැ. ග්‍රාහ්‍ය සංනිවේදකයට දෙන ප්‍රතිපෝෂණය ගැන සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් ඒක තමයි රේඛීය ස්වභාවයක් තියෙන. රේඛීය ආකෘති රේඛීය නොවන ආකෘති වල රේඛීය ස්වභාවයක් තියෙන නමුත් ප්‍රතිපෝෂණයක් නැති බාධකත් නැති ආකෘතිය මොකක්ද? ලැස්වෙල් ආකෘතිය. ඊළඟ කියනවා අප හතරවෙනි උත්තරේ විල්බර්ෂාම් ආකෘතිය ගන්න බෑ. උඩින් සාමොස්කුට් කියලා දුන්නේ. විල්බර්ෂාම්නේ. HUB ආකෘතිය ගන්නත් බෑ. ඇයි? HUB ආකෘතිය දැන් ටික ඉස්සෙල්ලා අපි කතා කරලා නේද? දැන් ටික ඉස්සෙල්ලා අපි HUB ආකෘතිය කතා කරනකොට ඒකේ මොකද්ද කියුණා? ඒකෙන් පැහැදිලිවම කියුණා HUB ආකෘතිය ඒකේ ഘോഷාවක් තියෙනවා. කියන්නේ මාධ්‍ය විකෘතියක් ഘോഷාවක් ගැන සඳහන් වෙනවා. ඉතින් මාධ්‍ය විකෘතියක් ഘോഷාවක් ගැන සඳහන් වෙනවා නම් කොහොමත් මේ උත්තරයට ගන්න බෑ. මොකද ප්‍රතිපෝෂණයේ බාධක නැති ආකෘතියක් අහන්න. එහෙනම් ෂැනොන් වීවර් ගත්තොත් බාධක තියෙනවා. ඒ කියන්නේ ഘോഷාව තියෙනවා. සාමොස්කුට් ගත්තොත් ප්‍රතිපෝෂණය තියෙනවා. හැබැයි හැරල්ඩ් ඩි ලෙස්සල් ගත්තොත් ඒකේ ප්‍රතිපෝෂණයක් නැහැ, බාධකයක් නැහැ, එක පැත්තටයි යන්නේ. විල්බර්ෂාම් ආකෘතිය කියන උඩින් කිව්ව සාමොස්කුට් වල එනයි වල නෑ. HUB එකේ අනිවාර්යයෙන්ම මාධ්‍ය විකෘතිය නැත්නම් ഘോഷාව තියෙනවා. එහෙනම් උත්තරේ මොකක්ද? හැරල්ඩ් ඩි ලෙස්කල් ආකෘතිය නේද? එහෙනම් 7 වෙනි උත්තරේ මොකක්ද? 4 උත්තරේ 3 වෙනි උත්තරේ. ඊළඟට 8 වෙනි. ලෝකයේ ප්‍රථම මහජන සම්බන්ධතා කාර්යාලය ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින්ද? අන්න ඒවත් පාඩම් කරන්න වෙනවා. අවබෝධයෙන්ම ලියන්න බෑනේ, පාඩම් කරලා තමයි ලියන්නේ. ලෝකයේ ප්‍රථම මහජන සම්බන්ධතා කාර්යාලය ආරම්භ කරන ලද්දේ කවුද? දැන් කොටසේ මහජන සම්බන්ධතා කියන පාඩමේ PR එක නැත්නම් පබ්ලික් රිලේෂන්ස් කියන පාඩමේ මේක තියෙනවා. කවුද? එඩ්වඩ් එල් බර්නිස්, ජේම්ස් ග්‍රුනික්, ෆිලිප් කොට්ලර්, ජෝන් මැක්ලින්, I.V. ලී. කවුද? ඇත්තටම ලෝකේ පළවෙනි මහජන සම්බන්ධතා කාර්යාලය ආරම්භ කළේ කවුද? අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ I.V. ලී. එයා තමයි ලෝකේ පළවෙනි මහජන සම්බන්ධතා කාර්යාලය ආරම්භ කළේ. ඒක නිසා අපි අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද? පස්වෙනි උත්තරේ. හරිනේ? හරි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ ගන්න. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ භාෂණීය හා ප්‍රකාශනීය නිදහස තහවුරු කර ඇත්තේ. ඇත්තම ඒකත් පාඩම් කරන්න වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ භාෂණීය හා ප්‍රකාශනීය නිදහස හැමෝටම තියෙනවා කියලා වගන්තියක් ඇතුළත් වෙනවා. හරිද? මොකක්ද කියලා අහනවා. 10 වෙනි ව්‍යවස්ථාවේද 15 1 13ේද 14 1 A එකේද 15 7 12ද 19 වෙනි ව්‍යවස්ථාවේ. මොකේද තියෙන්නේ? ඇත්තටම භාෂණීය හා ප්‍රකාශනීය නිදහස තහවුරු කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපේ මොකේද 14 1 A ඒක මතක තියාගන්න ඕනේ. ඒක තියෙන තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ තමයි 14 1 A තියෙන 9 තුන්වෙනි උත්තරේ. 10 වෙනි එක ගත්තොත් පුවත්පතක විශේෂාංග අතරට අයත් නොවන්නේ. ඔබලා දන්නවා පුවත්පතක ප්‍රධාන වශයෙන්ම තියෙන වර්ග දෙකක්. කන්ටෙන්ට් එක. මොනවාද? එකක් ප්‍රවෘත්ති අනිත් එක විශේෂාංග. ඒ කියන්නේ නිවුස් ඇන්ඩ් ෆීචර්ස්. ඒ නිවුස් නොවන ඔක්කොම අයිති වෙන්නේ ෆීචර්ස් වලට. දැන්වීම ගැන නෙවෙයි මම කියන්නේ දැන්වීම වෙනම ගන්න. දැන්වීම වෙනම ගන්න. ඇඩ්වර්ටයිස්මන්ට් වෙනම ගන්න. දැන්වීම හැර කන්ටෙන්ට් එක තියෙනවනේ. ඒ දැන්වීම හැර කොටස තමයි කන්ටෙන්ට්. අන්තර්ගතය. ඒ අන්තර්ගතේ නිවුස් හැරුණාම මේක ඔක්කොම මොනවාද? විශේෂාංග. විශේෂාංග යටතේ එතකොට තීරුලිපිත් අයිති වෙනවා, චිත්‍රකಥත් අයිති වෙනවා, කාටුන් එකත් අයිති වෙනවා, එඩිටෝරියල් එක නැත්තම් කතෘ වාක්‍යත් අයිති වෙනවා. හරිද? ලිපි සාකච්ඡා ඔක්කොම අයිති වෙනවා. අනිත් එක නිවුස්. එහෙනම් මේකෙන් උත්තර දෙන්න පුළුවන්. විශේෂාංග අතට අයත් නොවන්නේ, ඉරක් ගන්න නොවන්නේ කියන එක. ඔක්කොම විශේෂාංග එකක් විශේෂාංග නෙමෙයි. මොනවාද? තීරුලිපි විශේෂාංගද? ඔව්. කතෘවේකී විශේෂාංගද? ඔව්. කෙටිකථ විශේෂාංග. ප්‍රවෘත්ති විශේෂාංග නෙමෙයි. චිත්‍රකථත් විශේෂාංග. එහෙනම් 10 වෙනි එකේ කීයද? 4 වෙනි උත්තරේ. 10 වෙනි එකේ 4 වෙනි උත්තරේ. ඊළඟ 11ට. 11 කියනවා මෙහෙම. නව මාධ්‍ය නිව් මීඩියා හරහා මානව මැදිහත් වීමකින් තොරව කියන්නේ මිනිසා මැදිහත් වෙන්නේ නැතුව විවිධ ආයතන විසින් ග්‍රාහකයන් වෙත SMS කෙටි පණිවිඩ එවනවා. නිව් මීඩියා වල තියෙන මේ ලක්ෂණය මොකක්ද? නව මාධ්‍ය වල ලක්ෂණ ගණනාවක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මේ ලක්ෂණ අතරේ ගොඩක් ලක්ෂණ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් උත්තර තියෙන උත්තර වලට තියෙන ලක්ෂණ ඔක්කොම තියෙනවානේ. ස්වයංකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, ජාලගතකරණය, අංකිතකරණය, අධිපාඨනීයත්වය ඔක්කොම තියෙනවා. දැන් අර ග්‍රාහකයා වෙත කෙටි පණිවිඩ එවනවා මානව මැදිහත් වීමකින් තොරව. මානව මැදිහත් වීමකින් තොරවම එනවනම් මොකද්ද? ඒක ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ නැහැ. අපිට එහෙම ෂෙඩියුල් කරලා තියන්න පුළුවන්. ඉතින් නිකම්ම ඒ කෙටි පණිවිඩ යනවා. ඒ කියන්නේ ස්වයංකරණය කියන්නේ. මොකද්ද කියන්නේ? ස්වයංකරණය. එහෙනම් 11 පළවෙනි උත්තරේ. 12ට එන්නේ
12 වෙනි ප්‍රශ්නේ මොකද්ද? සාම්ප්‍රදායික මාධ්‍යවල සුවිශේෂී ලක්ෂණය වන්නේ. සාම්ප්‍රදායික මාධ්‍ය ට්‍රැඩිෂනල් මීඩියා ගැන ඔයගොල්ලෝ දන්නවා. ට්‍රැඩිෂනල් කමියුනිකේෂන් ගැන දන්නවා. ඔයගොල්ලෝ ඉගෙන ගන්න වෙලාවේ සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය, නව මාධ්‍ය ආදී වශයෙන් අපි ඉගෙන ගත්තා. ඒක සාම්ප්‍රදායික මාධ්‍යවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කියලා අහන්නේ. අනිත් ඒවා සාම්ප්‍රදායික මාධ්‍ය ලක්ෂණ නෙමෙයි ඇති. සංකීර්ණ ව්‍යුහයක් තියෙනවද සාම්ප්‍රදායික මාධ්‍ය? නෑ, සරල ව්‍යුහයක්. නියත කර්තෘත්වයක් තියෙනවද? නෑ, කර්තෘ අඥාතයි. ඒක කර්තෘ හොයාගන්න බෑ. සංස්කෘතික සංදර්භයක් පැහැදිලිවම තියෙනවා. සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට කටවචනෙන් අරගෙන යාම ගොඩක් වෙලාවට සම්ප්‍රදායික මාධ්‍යවල තිබුණේ. අධික පිළිවෙලක් තියෙනවද? නෑ. බොහොම සමාජයෙන් හොයාගන්න පුළුවන්, වටපිටින් හොයාගන්න පුළුවන්, ස්වභාව ධර්මයෙන් හොයාගන්න පුළුවන් දේවල් තමයි යොදාගන්නේ. අධික පිළිවෙලක් නෑ. නූතන තාක්ෂණික මේවා භාවිත කරනවද? නැහැ, කොහෙත්ම නැහැ. හරිද? වර්තමානයේ අලුතෙන් හිම සම්ප්‍රදායික මාධ්‍ය මොඩිෆයි කිරීම කරලා ගන්නකොට එහෙම කරන්නේ නැති. නමුත් අතීත දේවල් වල එහෙම තිබුණේ නැහැ. එහෙනම් සම්ප්‍රදායික මාධ්‍ය වල විශේෂ ලක්ෂණයක් වන්නේ අනිත්‍ය ලක්ෂණ නෙමෙයි. මොකද කොයි එකද? තුන්වෙනි එක සංස්කෘතික සංදර්භයක් මත පදනම් වීම. එහෙනම් 12 වෙනි එකේ තුන්වෙනි උත්තරය. 13ට එන්නේ ගුවන්විදුලි නාට්‍යකදී, ඒ කියන්නේ රේඩියෝ ඩ්‍රාමා එකකදී සවන් දෙන්නාගේ පරිකල්පන. පරිකල්පන කියන්නේ ඉමේජිනේෂන්. ඒ අපි තුල මවන රූපයක්. ඒ පරිකල්පනය කියනවා. ඒක ඕගොල්ලෝ දන්නවා ගුවන්විදුලිය තමයි හොඳම පරිකල්පන ශක්තිය තියෙන එක මාධ්‍යයක්. පුවත්පතක් තියෙනවා. ගුවන්විදුලිය හොඳට වෙනවා. ඒ ශබ්දය තුලින් ඒ වගේම භාෂාව තුලින් හඬ තුලින් තමයි අපි මවන්නේ දේවල්. එහෙනම් ගුවන්විදුලි නාට්‍යවලදී සවන් දීගෙන ඉන්නකොට කෙනෙක් සවන් දෙන්න ශ්‍රාවකයාගේ පරිකල්පනය අවදි කරන් යොදා ගන්න ශබ්ද ප්‍රයෝග. ඔයගොල්ලෝ දන්නා එක එක සවුන්ඩ් ඉෆෙක්ට් තියෙනවා, ශබ්ද ප්‍රයෝග. ඒ වගේම සංගීතයේ තියෙනවා මියුසික්. තවත් ප්‍රබල උපක්‍රමයක් තියෙනවා. මම දැන් එහෙම කියන්නේ ශබ්ද හිතියා නේද? ඒක ඔයගොල්ලෝ බලන්නේ මොකද්ද මේ හඬ කියන්නේ? නිශ්ශබ්දතාවයක් හඬක් නෙවෙයි. දැන් කියන්නේ දීර්ඝ විස්තර කිරීම භාවිතා කිරීම ඒවත් නෑ. හැම වෙලාවෙම හයියෙන් වැඩිපුරම කතා කරා කියලා මිනිස්සුන්ට එෆෙක්ට් වෙන්නේ නෑ. හැම අවස්ථාවක ගීත දාගෙන ඉන්න. ගීත දාගෙන ඉන්න අවශ්‍යයි සංගීතය කියලා තමයි කියවන සංගීතය ගන්න බැරි උත්තරේ මොකද සංගීතයට අමතරවනේ අහන්නේ. සමහිත වේගවත් කතනයේදී හයියෙන් කතා කරන එක. ප්‍රවෘත්ති නිවේදන ආකෘතිය භාවිතා කිරීමද කියන්නේ නිවුස් කියනවා වගේ කියන එක නෑ. නිහඬතාව අර්ථවත් ලෙස භාවිත කිරීම. ගුවන්විදුලි නාට්‍යයක කපාටම කතා කර කර ඉඳලා නිහඬතාවයක් ඇති වුණොත් ඒකෙන් ප්‍රබල පරිකල්පනයක් ඇති වෙන්නේ නැද්ද? නිහඬතාවය යනු හඬ. එහෙනම් ගුවන්විදුලි නාට්‍යයක විතරක් නෙවෙයි ගුවන්විදුලි ඕනම වැඩකදී ශ්‍රාවකයාගේ පරිකල්පනය අවදි කරන් යොදා ගන්න පුළුවන්. ශබ්ද ප්‍රයෝගය යොදා ගන්න පුළුවන් සංගීතයේ ඒ වගේ තව එකක් තියෙනවා මොකක්ද? නිහඬතාවය. නිහඬතාවය යනු හඬ. එහෙනම් 13 උත්තරේ මොකක්ද? පස්වෙනි උත්තරේ. නිහඬතාවයක් හඬ. 14ට එන්න. සංනිවේදන සමීක්ෂණ. මොකද්ද? ඔයගොල්ලන්ගේ අන්තිම පාඩමනේ 13 ශ්‍රේණියේ 6 වෙනි පාඩම. ඒ කියන්නේ ඔක්කොම ගත්තාම 12 වෙනි පාඩම. සංනිවේදන සමීක්ෂණයකදී සමස්තය නියෝජනය වන පරිදි තොරතුරු එක්ස් කිරීම යොදා ගන්න කුඩා කණ්ඩායම. ඉලක්කයි. සමස්තය නියෝජනය වන පරිදි කියන යටින් කුඩා කණ්ඩායම කියන යටින් සමස්තය නියෝජනය වෙන කුඩා කණ්ඩායම තෝරගන්නේ සමීක්ෂණය කරන ලංකාවේ කෝටි කිලෝ ජනතාව ඉන්නවා. කෝටි දෙකකින් අහන්න බෑ. නේ? ඒ නිසා අපි කුඩා කණ්ඩායම තෝරගන්නවා. ඉස්කෝලේ 5000 කරන 5000ෙම අහන්න බෑ. 5000 වෙනුවට 100ක් තෝරගන්නවා. අන්න ඒ වගේ. එහෙනම් සමස්තය වෙනුවට කුඩා කණ්ඩායමක් තෝරගන්නවා සමීක්ෂණයක් කරනකොට ඒකට කියන නම මොකක්ද? දත්තදායකයෝද? දත්තදායකයෝ තමයි කියන්නේ. නමුත් නමක් කියනවා කියන්නේ නියදියද? ජනගහනයේද සමීක්ෂකයන්ද විචල්යන්ද? නියදිය සාම්පය. එහෙනම් 14 දෙවෙනි උත්තරය. පළවෙනිකට මාධ්‍ය විචාරයේදී මාධ්‍ය මගින් ධනවාදී සමාජයේ බලව්‍යුහය සහ පන්ති පරතරය ආරක්ෂා කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කරන විචාර ප්‍රවේශය. ඔබට විචාර ක්‍රම ඉගෙන ගත්තා. ස්ත්‍රීවාදී විචාරය, මනෝවිශ්ලේෂණවාදී විචාරය, සෞන්දර්යාත්මක විචාරය, මාක්ස්වාදී විචාරය කියලා විචාර ක්‍රම ගණනාවක්. ඒක ධනවාදී සමාජයක්, නිර්ධන පන්තියක්, ධනපති පන්තියක්. ඊට අතර තියෙන ප්‍රශ්නය ධනපති පන්තියේ බලය තියාගන්න, ධනය තියාගන්න හැම විටම මාධ්‍ය සංදේශ ඒ විදිහට යොදා ගන්නවා. ධනපති පන්තියේ බලයයි ධනයයි ආරක්ෂා කර ගන්න තමයි මාධ්‍ය සංදේශ යොදා ගන්න. ධනවාදී සමාජයක මාධ්‍ය කටයුතු කරන්නේ ධනපති පන්තියට ඕන විදිහට. අන්න එහෙම කියන විචාර ප්‍රවේශය මොකක්ද? ඒක තමයි මොකද්ද? මාක්ස්වාදී විචාරය. කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරපු කාල් මාක්ස් සහ ෆ්‍රෙඩරික් එන්ගල්ස් කියන දේශපාලන විද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ, ඉතිහාසය ගැන කතා කරපු අය, සමාජ විද්‍යාඥයෝ තවත් පැත්තකින් ආර්ථික විද්‍යාඥයෝ මේ ගොල්ලෝ එකතු වෙලා මේ දෙන්න විශේෂයෙන්ම කාල් මාක්ස්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළා මාක්ස්වාදී කියලා දේශපාලන ව්‍යුහය, ක්‍රමවේදය, සිද්ධාන්තය, ඊට අමතරව ආර්ථික සිද්ධාන්තය. ඒක පදනම් කරගෙන යම්කිසි මාධ්‍ය සංදේශයක් විචාරය කරනවා නම් ඒක මාක්ස්වාදී
විචාරය කියලා. ඒකෙන් කතා කරන්නේ ධනවාදී සමාජයේ පවතින බල ව්‍යුහය. ධනපති පන්තිය නිර්ධන පන්තිය අතර ගැටුමක් තියෙනවා. පන්ති පරතරය ධනපති පන්තිය නිර්ධන පන්තිය. හරිද? මේ පරතරය ආරක්ෂා කරන්නයි මාධ්‍ය හැම විටම සංදේශ ඉදිරිපත් කරන ධනවාදී සමාජයට. ඒ විදිහට කියන විචාර ක්‍රමය තමයි මාක්ස්වාදී විචාරය. එහෙනම් 15 වෙනි ප්‍රශ්නේ මොකද්ද? උත්තරේ 4 වෙනි උත්තරේ මාක්ස්වාදී විචාරය. හරිද? දැන් ඔය අපි මුල් කොටසට ප්‍රශ්න 15ක් තෝරගෙන උත්තර ලියමු. හරිද? මම මේ කිව්වේ විශේෂිත දෙයක් ඔයගොල්ලෝ දන්නවා අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය. අධ්‍යාපන අමාත්‍යාංශය කියමුකෝ. ඒගොල්ලෝ 2026 උසස් පෙළ විභාගයේ සංනිවේදනයේ සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂයට උපකාරක තක්සේරුව කියලා ප්‍රශ්න පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් තෝරගෙන මුල් කොටස විදිහට මම සාකච්ඡා කළේ. ඔයගොල්ලන්ට එතකොට මේකේ යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ එන ආකාරය ගැන අපි කොහොමද දන්නවා. නමුත් තවදුරටත් ඔයගොල්ලන්ට මේ ගැන යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? ඒතර මේක උපකාරක තක්සේරුවක් කියලා මතක තියාගන්න. ඒ ඔයගොල්ලන්ට මේ විභාගය සඳහා 2026 උසස් පෙළ විභාගයේදී සංනිවේදනයේ සහ මාධ්‍ය අධ්‍යයනයේ මීඩියා සබ්ජෙක්ට් එකට උදව්වක් විදිහට උපකාරයක් විදිහට යම්කිසි තක්සේරුවක් ලබා ගන්න තමයි ප්‍රශ්න පත්‍රය දීලා තියෙන්නේ. ඉතින් අපි මේකට උත්තර ලියනකොට ඔයගොල්ලන්ට දැනනවා ඇති ඔයගොල්ලන්ගේ පාඩම් කිරීම අවබෝධයේ තක්සේරුව කුමක්ද කියලා. හරිද? ඒ තක්සේරුව සෑහෙන දුරකට හොඳයි කියලා මම හොඳටම දන්නවා ඕනම දරුවෙක්ගේ. හරිද? ඒ තක්සේරුව තියාගෙන Tamanට පුළුවන් උපරිමයේ ගන්න ටිකෙන් කරන්න. ඔක්කොම බදාගෙන දොඩම් ගොඩ වගේ දොඩම් ඔක්කොම බිමට හැලෙන මට්ටමට යන්නේ නැතුව එක දොඩම් ගෙඩියක්වත් අතේ ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණාම අල්ල ගන්න පුළුවන් ටිකෙන් අල්ලගෙන අපි මේ ටික කරමු. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් ගැන අද කතා කරේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේට කියන්නේ MCQ, ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ප්‍රශ්න 50යි ලකුණු 50යි. ඉතින් අපිට මේකෙන් අඩු ගානේ අපි ලකුණු 30 35 සීමාව ඉක්මවල යනවා නම් ඉතාම හොඳයි. හරිද? 35 සීමාව ඉක්මවල යනවා නම් ඉතාම හොඳයි. ඒක කරගන්න පුළුවන් අපිට. හරිද? එහෙනම් අදට මේක නවත්වනවා. හරි. අයිබෝන් හැමෝටම ඉස්සරහට